Happy birthday to me. Happy birthday to me. Happy birthday, happy birthday. Happy birthday to me. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ මගේ birthday vlog එක. අපි දැන් උදේ යන්න හදන්නේ ආරාමෙට. ගිය පාර වීඩියෝ එකටත් ආරාමෙත් පෙන්නුවා. ඉතින් මම හිතුවා මගේ birthday එකට යන දවසත් ඔයගොල්ලන්ට රෙකෝඩ් කරලා පෙන්නන්න ඕනේ කියලා. ඉතින් බලමු අද මගේ birthday එක දවස කොයි විදිහට ගෙවෙයිද කියලා. सिलिलार सितनयना हृदय सिंबिना खोल नील वदना सन पीनना मैं चंद सूर्य नगरे दो मेले सरना Pianawa. Bye. Good morning Nelly. අපි යන්නේ අම්මයි මයි තාත්තයි මනික. මෙන්න මෙරිලා දෙන අනුන් චිරිපදිනා. එහෙනම් guys අපි ආරාමයට ගිහිල්ලා හම්බෙන්න. Bye. සෙවනල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා කයි සද්දයනොද හරි වැඩේ මාර වැඩේ යයි happy birthday to me happy birthday අන්න මගේ බර්ත්ඩේ ගනේ තාත්තා පුතා
අනන්තත් අවංකකමක් තියෙනවා. හැබැයි ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ තමයි එයා කැමති එයා ගත්ත තීරණ විතරයි එයා ගන්නෙ. එයා ගත්ත තීරණ. එයාගේ හිත ඇතුලෙන් ගන්න තීරණ ටිකක් තියෙනවා. ඒ තමයි අම්මට ආදරේ, තාත්තට ආදරේ, වටපිටාවට ආදරේ, 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 ආදරේ. ආදරෙන් ගත්ත ටිකක් තියෙනවා. අපි කැමති දේ නොලැබෙනකොට මොකද වෙන්නේ? දුක හිතෙනවා. දුක හිතෙනවා. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං. යම් දෙයක් කැමති නැත්නම් එතන දුකක් තියෙනවා. දැන් අන්න ඊළඟ නේද? නුවණක් තියෙනවා. ආදරේ එතනට ආදරේ එවලේදී කියන්නේ නැත්නම් කිව්වේ නැද්ද මන් දන්නේ. ආදරේ ආදරේ. හැබැයි කොතනකට හරි අනිත් පැත්ත ආදරේ නැතුණොත් තරවම දැන් අම්මට ගොඩක් ආදරේ. ගයිස් මයි තාත්තයා මැටි ගෙදර. අපි දැන් හදන්නේ බුදු පහන තියලා අද මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තාත්තා පොල් පැල හිටවන්න හදන්නේ. පළවෙනි පොල් පැලේ මගේ අතින් තමයි ඉඳන්නේ. ඉතින් ඒ ටිකත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පෙන්නන්න. දැන් අපි මුලින්ම බුදු පහන පත්තු කරලා ඉමු. බුද්ධානුභාව පවරේන පයාතුනාගම් වබ්බාවර මදේව නින්දාගප්පං කරාය පයදොස්සු පිනං අකද්දවදුන් නිමිත්තං ගබ්බීති රෝගගාදෝස මදේව. උදේලන පස් ඔකේ හරලා ගහ කෙලින් කරන්න කුරුන්ද පැත්තට හොඳයි මේක තවත් පොඩ්ඩක් කෙලින් කරන්න රයිට් අර වතුරේ ගෙනිත් වෙන මේ පොතේ කලි බලන්න මේ පැත්තෙන් දාන්න පුතේ බස් මේ පැත්තේ වත් දාන්න ටික එයාගේ උපන්දිනේ සුබ උපන්දිනයක් වේවා පුතේ. තාමට දැන් හදාගන්නේ කියන එක. මේ අරක යට කරන්න එපා ගුවනේ. ඔව් උඩ තියෙන්නේ. එන්න කලවස් දාගන්න ගන්න. ගයිස් අද මගේ බර්ත්ඩේ එකට අපේ තාත්තා ඉඩමේ පොල් ගස්වනවා. මේ වලවල් ගොඩාරියක් කපලා තියෙන්නේ. මේ පිටිපස්සේ පැත්තේ තියෙනවා. මේ පේනානේ. එහාට වෙන කපලා තියෙන්නේ. මේ ඔක්කොගෙන් පොල් ගස් හිටවන්න තමයි යන්නේ. ඉතින් ගයිස් ඔන්න මම මගේ බර්ත්ඩේ එක දවසේ පොල් පැලයක් හිටෙව්වා. අපේ තාත්තත් දැන් පොල් පැලයක් හිටවන්න හදන්නේ. හරිම ෂෝයි. ගෙඩියම ගලවනවා. ගන්න මේ යටේ මම හරිය. ආයෙනේ මුකුත්නේ. වලේ නැදෙන්නේ. උස වැඩි වේද මේක? නෑ නෑ උස වැඩි වෙන්නේ. පස් දාමුනේ. පස් දාන්න. කැඳ
මට තෑගි හම්බුණා. අයියයි වල. අයියාගෙන් gift එක තමයි කේක් එකකුයි මල් බොකි එකකුයි. ඇතුළට ගිහින් මම ඔයගොල්ලෝ පෙන්නන්නම් guys. මේ මල් බොකි ලස්සනයි නේ හලෝ. ඔස්ම. රෝස පාට. guys මට surprise එකක් හම්බුණා. ඒක වාර ෂෝයි. මං ආසම පාටින් රෝස මල් මම මල් වලටත් ආසයි රෝස පාටටත් ආසයි මාරම ලස්සනයි බලන්න මම රෝස මල් වලට විතරක් නෙමෙයි ආස මං ඕනම මලකට ආසයි රෝස පාටටත් ආසයි මල් වලටත් ආසයි මේ සර්ප්‍රයිස් එක දුන්නේ මගේ අයියා මම මේක දැනගෙන හිටියේ නෑ හරිද මාර ෂෝයි කේක් එකකුත් තියෙනවා මම ඒක තාම දැක්කේ නැහැ. ලෙටර් එකකුත් තියෙනවා. ඒ ලෙටර් එක කියවන්න කලින් කේක් එක බලමුද? මම මේ පාර බර්ත්ඩේ එකට කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියට මම නොදැනුවත්වම මාව සර්ප්‍රයිස් වෙනවා. මාර විදියට. මනේ වන්දුමට මට හරි සතුටුයි. දෙකයි තුනයි කළු පාට වව් අද මැනික කතා කරා මට ගමනක් යන්න මැනික ඇඳන් එන්න කිව්වෙත් කළු පාට ඇඳුවා මගේ කේක් එකත් කළු පාටයි මම ෆෝන් එක ළඟට අරන් පෙන්නන්න මම මේ විදිහේ කේක් එකක් තියෙන්නේ හරි දැනට ඔහොම බලන්න මේ දවස් ටිකේ කළු පාට කේක් වලට හිත ගියා. මට කළු පාට කේක් එකක් මගේ බර්ත්ඩේ එකට හම්බුණා. පොඩි දෙයක් හිතුවත් මට ඒ දේ ලැබෙනවා. වකාරි මම ගියාත්ම කරපු පිනක් වෙන්නේ නැති මට දේවල් ලැබෙනවා. ඉල්ලන්න නැතුව ලැබෙනවා. මම ඒ දෙයට මාර කැමතියි. මම හරි වාසනාවන්තයි කියලා මම හිතන්නේ ඒ නිසා. එහෙනම් guys, මම තව චුට්ටකින් ඔයගොල්ලන්ව හම්බෙන්නම්. guys මගේ බර්ත්ඩේ එක දවසේ හම්බෙන්නම වහිනවා කොහොමද මාරුමාසයි අද දවස මාරු දැන් guys මම ලෑස්ති වෙන ගමන් ඉන්නේ මැනිකලා යන්න මැනිකට මාත් එක්ක කොහෙද යන්න ඕනිලු ඉතින් අපි ලෑස්ති වෙලා මැනික ආවහම මැනිකත් එක්ක යමු guys අද බබාගේ බර්ත්ඩේ එක ඉතින් මම අද යාව එක්කන් යනවා දැන් සර්ප්‍රයිස් එකක් දෙන්න මේගොල්ලෝ ගන්න බර්ත්ඩේ අපි බර්ත්ඩේ vlog එකට මේක ඇටච් කරමු. අපි බලමු කොහෙද වෙලාවේ මාව එක්ක යන්නේ කියලා. දීදුන්නේ හින කැඳු නිල වර්ණේ නේත්‍රාමනරම් guys මේක පැහැදිලිව පේන්නේ නැහැ මේක එක කරුවලයිනේ. බ්‍රේක් පැරක් නම් ගහන්න එපා. මල් පුකුරයි මේ කේක් එකේ දෙකම තියෙයි ඉස්සරහට. රෙස්ටුරන්ට් එකට යන්න. හරි. Happy birthday to me. Happy birthday betia. Happy birthday to me. Happy birthday, happy birthday. පිකුින්ද ගහන්න. Happy birthday to me. guys මට තව කේක් එකක් හම්බුණා මෙන්න අද කේක් දෙකයි guys මේ පාර බර්ත්ඩේ එකට කිසිම දෙයක් කරන්න නැහැ කියලා හිතන් හිටපු මම guys මැනික මාව එක්කන් ආවා සික්‍රස් එකට මැනික ඇතුළට ගිහින් එන්න ගියා මට කාර් එකට වෙලා ඉන්නේ කියලා කිව්වා දැන් මම කාර් එකට වෙලා ඉන්නවා කේක් එක මේ රෝස පාටින් තියෙන රෝසයි කළුයි. ඒක ලස්සනයි. මම මේ පාර බර්ත්ඩේ එකට කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. හැබැයි හිතපු නැති දේවල් වෙනවා බර්ත්ඩේ එකට.
මැනිකත් එක්ක බර්ත්ඩේ සමරලා තියෙනවා. මැනිකයි මයි තනියම නෙමෙයි. අම්මලා තාත්තලා එක්ක ගිය පාරත් ඉතින් මැනිකගේ ෆැමිලි එක අපේ ෆැමිලි එක තමයි මගේ බර්ත්ඩේ එක සැඹුරුවේ. මේ පාර මයි මැනිකයි විතරයි අපි කේක් කපන්නේ නැහැ. අම්මයි තාත්තයිත් එක්ක තමයි කේක් එක කපන්නේ. කේක් එක ගෙදර අරන් යනවා. අපි දෙන තනියම ආවා ඩිනර් අවුට් එකකට වගේ කියලා මට හිතෙනවා. මට හරියටම දන්නේ නැහැ මොකද කියලා. මේකට එන්න ඉතින් කොහොමත් කන්න වගේනේ මොනවා හරි කන්න වෙන්න තියෙන්නේ නැත්තේ. ජීවිතේ පළවෙනි වතාවට අපි දෙන්න තනියෙන් මෙහෙම මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. ගයිස් අපි දෙන්නට ස්පෙෂල් ටේබල් එකක් arrange කරලා දුන්නා. අනිත් කට්ටිය ගෙව තියෙන මේ විදියට. අපේ එක ගයිස් මැනික මාව එක්කන් ඇවිල්ලා තින්නේ ඩිනර් බෆට් එකකට. මට ලැජ්ජා යපුවා හදන කඩේ බලාගෙන ඉන්නවා මගේ දිහා. You happy birthday dear Papa. Happy birthday to you. ඇත්තරම මේ මම හිතුනේ ළමයි මෙච්චර දෙයක් ඔයාලට කරගන්න පුළුවන් කියලා. මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කියලා දන්නේ නැහැ. මම හිතුණා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔයා මේ කේක් එක ගැන කට්ටියත් කතා කරානේ. ඔයාලා මෙහෙම ළමෙන් නෙමෙයි. නෑ එහෙනම් වෙන මොකක් කරේ මේවා જાතියක් මනේ නෑ සව්වට happy birthday video bos keluar Asen silek kada. Thank you Vidya. Mami kata asal ini Vidya. ඕක මේ ඕක ලංකාවේ කෙනෙක් තාම රිවිව් කරලා නැහැ 7 එක 6 එක විතර මෙහෙ තියෙන්නේ හැම් ෆ්‍රී එකෙත් තියෙන 6 එක විතර ඔය 7 එක ඔව් වැඩ කැරටියක් ඉගෙන ගන්නත් එපයි නේ පෙට්ටිය. මොනවාගේ ඉම්ප්‍රෙෂන් එකක්ද ඔයාට ආවේ? මට හිතා ගන්න බැහැ මේ ළමයා කරපු දේවල්. So I cry sometimes when I see ගයිස් මේ ඇවිල්ලා ශ්‍රී ලංකන් ෆෝන් එක. ඒක තියෙන්නේ
ලස්සන විදියට. කුළු එල්ලලා පැට්ටිය අද ගොඩ ලස්සනයි. අද විතරක් නෙමෙයි අද අමුතු ලස්සනක් තියෙනවා. එක එක දවස් වලට එක එක ලස්සනක් තියෙන. අද තියෙන වෙනස්ම ලස්සන. ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ පැට්ටිය. මේ ඩ්‍රින්ක්ස් මොන හරි බලන්න. ගයිස් අපි කන්න යන්නේ. අර පටන් ගමු එහෙම. මේ ළමයාද මම වෙනුවෙන් මාර දේවල් ගයිස් ප්ලෑන් කරලා තින්නේ. හවදත් ඇවිල්ලා ගියේ මේකට. ගයිස් අපි කෑම කාලා පස්සේ ඔයගොල්ලෝම හම්බෙන්නම්. ටුවරිස්ලා තමයි මේ හොටෙල් එකේ වැඩිපුරම ඉන්නේ. අපි විතරනේ ලෝකල් දෙන්නෙත් ඉන්නේ. ලෝකල් දෙන්නෙත් ඉන්නේ අපි දෙන්න විතරයි. මේ ඒ කියන්නේ හැමෝම බලන විශ් කරද්දී කියන්නේ මේ ඉස්සරහින ටේබල් එකේ කට්ටියත් හරි බලන හැමෝම විශ් කරා. අර නිතරම බලන මගේ දිහා. හැම ටේබල් එකකම කේක් උන්නද? මේගොල්ලෝ කොට දෙනෙම මට විශ් කරා. හැබැයි මේ මෙතන ඉන්න කට්ටිය මාර ෆ්‍රෙන්ඩ්ලි. මේක රසයි. What is the surprise one? ඈ? What is the surprise one? අපිට වෙන්නේ. ඒ හැබැයි මං හිතනවා හොටෙල් එකට ඇවිල්ලා කට්ටියත් එක්කම එහෙම දෙයක් ඕගනයිස් කරලා එහෙම දෙයක් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඇත්ත. ඒ කියන්නේ මම මැනික කියන දන්නවා කියන්නේ මම මැනික කියන හිතන් හිටියේ එහෙම. ඔය හැම කතා කරන ළමෙන් නෙමෙයිනේ. ඇත්ත කිව්වා. රාම්මංගල දාන්න. හැබැයි දැන් පොඩක් බයනක ඒවා කියන්නේ ළමයා. මේක නූඩල්ස් එකයි මේකේ දෙකම රසයි. ප්‍රයිස් එකයි නූඩල්ස්. ඔයාලට ගැලපෙන බුෆේ. ඔව්. ෆීචර්ස් ෆොටෝ රකින්නේ. ඔයාලට තනිය වුණත් ඔයාගේ පැත්ත හැරෙනවා. වීඩියෝ එක ඔයාලට කරෝදී. Happy birthday to me. Happy birthday to me. Happy birthday. Happy birthday. Happy birthday to me. Birthday to me. Happy birthday. Happy birthday to me. ඒක ලස්සනයි. ඒක ලස්සනයි. Guys, අද මැනික කරපු දේවල් ඔයගොල්ලෝ දැක්කද? ඔයාලා මේ හරිම ෂෝ යන්නේ. මම බර්ත්ඩේ එකට මොනවද ප්ලෑන් කරන්නේ නැහැ කියලා මගේ WhatsApp channel එකකට දැම්මා. මොනවද කරන්නේ මේ පාර? මම මොනවද කරන්නේ නැහැ කියලා කිව්වේ. හරි ඉතින් මම මොකද කරන්නේ? දැන් මට දේවල් ගොඩක් හම්බුණානේ. හම්බුණා කියන්නේ ඔය චිත්‍රපටයේ කේක් කලර් දෙන්න දාට. කේක් කලර් දෙන්න දාට. කේක් කන්නේ මාළු කන්නේ. අනේ බලමු කන්නේ නැද්ද කියලා මගේ බර්ත්ඩේ එකට එයාට කේක් කලර් දෙන්න ඕනේ. පුස්පටියෝ මට හැපි බර්ත්ඩේ කියන්නේ මේ කාලා. මේ ළමයි හිතලා තියෙන දේවල් අතර මම හිතනවා නේද? මේ ඔයගොල්ලෝ මේ ආලට ඇවිල්ලා කිව්වද කේක් එකක් ඕනේ කියලා. මම හිතන්නේ ඔයම හොටෙල් එකකට ඇවිල්ලා එහෙම කතා කරයි කියලා. සිනමන් යන්නේ ඉතින් බෙන්ඩට මේක හරියට. ෂෝක් කරගෙන හරි ආසයි අද බර්ත්ඩේ එකට. අද දවසේ ගෙවෙන්න පානේ මේ මෙහෙම දවස් පැටියෝ මේ හැමදාම තියාගන්න බැරි දන්නේ නැහැ ස්ටොප් කරලා. ගයිස් මේ මගේ අනිත් දවස් මන්ට ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි අද බර්ත්ඩේ එක පටකාලි වරුණානේ. ගයිස් මට මේ ටූරිස්ට් කෙනෙක් ළඟට ඇවිල්ලා හැපි බර්ත්ඩේ කියලා ගියා. මෙහෙමත් ගාලා. වීඩියෝ එකේ කැමරාව ඕෆ් කරා විතරයි. ආවිල්ලා හැපි බර්ත්ඩේ කියලා එයා හරි ෂෝයි. ළඟට ඇවිල්ලා මාවත් ගාලා හැපි බර්ත්ඩේ. කරන්ජිලා නගින්නේ. මේ මෙතන වන්තිර පදින කපල් එකක් ගයිස් අන්නේ දෙන්න. මට හැපි බර්ත්ඩේ කියලා ගියා. හරි ෂෝක්. අය අපේ ගොන්ට කේක් දුන්නානේ. ඒගොල්ලෝ දන්නවා මගේ බර්ත්ඩේ එක. ගයිස් ඔයාලට කියන්න මගේ මේ අවුරුදු 21 බර්ත්ඩේ එක තමයි මට විශස් ගොඩක් ලැබුණෝ බර්ත්ඩේ එක. YouTube එකෙත්
මාර විදිහට ඕගොල්ලෝ කමෙන්ට් කළා කිව්වා මට හැපි බර්ත්ඩේ කියලා. යාළුවෝ කොහොමද ස්ටේටස් දානවනේ යාළුවෝ YouTube එකේ උඩ දෙනෙක් මට කමෙන්ට් දාලා විශ් කරලා තිබ්බා. ඒ හැමෝටම thank you so much. මට අද රිප්ලයි කරගන්න බැරුණා. මම අනිවාර්යයෙන් උඹට රිප්ලයි කරනවා. අද කරගන්න බැරි වුණා. දැන් මෙතෙන්ට ආවහම වුණත් ගොඩ දෙනෙක් මට විශ් කරා. මගේ මේ අවුරුදු 21 බර්ත්ඩේ එකට තමයි විශස් ගොඩක් ලැබුණු බර්ත්ඩේ එක. guys මේකේ ඩෙසර්ට් නම් දැන් ඉවරයි. guys අපි ඩෙසර්ට් කන්න හදා. ඉතින් guys මගේ බර්ත්ඩේ දවස ගෙවුනේ මේ විදිහට. දැන් මම මැනික යන්න හදන්නේ ගෙදර. මැනික මාව සර්ප්‍රයිස් කරා. මැනික මට ඕන කරන තෑග්ගක් දුන්නා. හරිද? ඒකට මම මාර ආසාවෙන් හිටියේ. thank you බෙට්ටා. welcome බෙට්ටා. ඉතින් guys හිතුවේවත් නැති විදිහට තමයි මගේ බර්ත්ඩේ දවස ගෙවුනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මගේ මේ බර්ත්ඩේ එක සතුටු කරාට ඔයාලා හැමෝටම ස්තුතියි. බර්ත්ඩේ බෙට්ටා. thank you බෙට්ටා. මේ ළමයා මට ඔක කියන 5550 වෙනි වතාව. හරියට දැම්මනේ. ඔය තුදී ඉඳන් නැගිට්ටවල ඉඳන් ඊයේ රෑ 12 ඉඳන් happy birthday බෙට්ටා. happy birthday බෙට්ටා. දාගෙන පාට කෝල් ගන්න පාට happy birthday බෙට්ටා. guys ඔයගොල්ලෝ කියන්න මට මේ ළමයා ස්ටේටස් එකකුත් දාලා කෝල් එකකුත් අරගෙන happy birthday කියලා normal message එකක් දාලා happy birthday කියලා හැම එකකින්ම message දාලා මේ happy birthday කියන WhatsApp වලින් ස්ටේටස් වලින් Facebook මම නෑ මේ ඔක්කොගෙම මැනික happy birthday ගේවා. ඉතින් guys ඔය විදිහට තමයි මගේ birthday දවස ගෙවුනේ. එහෙනම් guys ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට මං ගිහින් එන්නම්. bye. bye. කොච්චිය පොට්ටක් ඉන්න. guys කොච්චේ නෝ පැටා ළමයා චුට්ටක් විතර අප්ඩේට් වෙලා. ඒ පහත් වෙලා ඉන්නේ. කකුල මදුරේ ගෑවා.